සාදරයෙන් පිළිගන්නවා ඉෂිනි කුලසේකර මගේ YouTube channel එකට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කරන්නේ කොහොමද මගේ කුරුළු පැංචිත් එක්ක මම දවස ගෙවන්නේ කියලා. ඉතින් මේ දවස්වල ඉතින් මම තනියම තමයි හැමදේම කරගන්නේ. උදේම හස්බන්ඩ් වැඩට ගියාට පස්සේ දවසම ඉතින් කුරුළුත් එක්ක තමයි කාලය ගත වෙන්නේ. එයා නිදියන ටික වෙලාවට තමයි ඉතින් වැඩක් කරගන්න පුළුවන්. ඒ වැඩේත් ඉතින් හරියටම කරලා ඉවරනවත් එක්කම එලාම් එකක් වගේ තමයි ඇහැරිලා අඬන්නේ. මගේ අම්මා හිටියේ දවස්වල නම් ඉතින් බබාව බලාගත්තා. මම ටිකක් රෙස්ට් එකේ හිටියා. දැන් නම් ඉතින් තනියම තමයි හැමදේම කරගන්නේ. ඒ අතරමඟදී හස්බන්ඩ් කෝල් කරලා කිව්වා ගෙදරට වතුර ඕඩර් එක දැම්මා කියලා. ඩුබායි ඉන්න අය නම් දන්නව ඇතිනේ අපිට ටැප් වතුර බොන්න බෑ කියලා. ටැප් වතුර අමුතු රහක් එනවා. ඒ හින්දා කවුරුත් බොන්නේ නැහැ. මේ අපේ අම්මා මට චොකලට් බිස්කට් එකක් එවලා තිබ්බා. එයා කකා හිටපු බිස්කට් පැකට් එකෙන්. ඔයාලගේ පැංචිත් මේ වගේද? නිදිනකොට කටේ ඇඟිල්ල ගහ ගන්නවා. කුරුළු නිදාගත්ත නිසා මම ඉක්මනින්ම ගේ ඇස් කරන්න පටන් ගත්තා. හරියටම කිව්වොත් රොබෝ කෙනෙක් වගේ. වීඩියෝ එක ස්පීඩ් එකකින් යවුවට පුදුම වේගකින් තමයි ඇස් කරේ බබා නැගිටී කියලා. හැම අම්මා කෙනෙක්ම මේ වගේ තමයි. රොබෝ කෙනෙක් වගේ වැඩ කරනවා. ඒ වගේම වැඩක් ඉවර වෙනකොට ඊළඟ වැඩෙත් ඔළුවට ඉක්මනින්ම එනවා මොකද්ද කරන්න ඕනේ කියලා. ඉක්මනින්ම අස් කරගන්න ඕනේ. නැත්තම් නැගිට්ටාම අස් කරගන්න බෑනේ. ගෙදර අපිලිවලට තිබුණාම ඔළුවට හරිම බරක් වගේ කිසිම නිදහසක් නැහැ. ඔන්න ඉතින් අස් කරලා ඉවරනවත් එක්කම පැංචි නැගිට්ටා. හරියටම කිව්වොත් මගේ එලාම් එක වගේ. ඇහෙනව නේද අඬන සද්දේ? ඉන්න පුතේ. ඉඩක් නෑ ගෙදර. එනවා. ඇයි අම්මා? ඇයි. ඇයි. Good girl. නැගිටලානේ යන්නේ. අනේ. බඩගින්න කාවද පුතේ? ඈ? දුර රටක තනියම තමන්ගෙම කියලා කෙනෙක් නැතුව මේ වගේ කුරුළු පැංචියක් බලා ගන්න එකත් ලේසි නෑ. පළවෙනි සැරේට අම්මා කෙනෙක් වුණාම බබා අඬන්නේ බඩගින්නටද නිදිමතටද නැත්නම් වෙන මොකක් හරි අමාරුවකටද කියලා හිතා ගන්නත් බෑ. අපේ අම්මා යාළුවෙක්ගේ අතේ බැදුම් ටිකක් හදලවලා තිබුණ නිසා කලින් දවසේ මම රෑ ගෙනල්ලා ඉතුරු වන ඉන්දියාප්ප කොත්තු ටිකට දාගෙන කෑවා. ඔයා ගන්නත් වෙලාවක් නෑනේ බබා එක්ක ඉන්නකොට. කොයි වෙලේ අඬයිද කියලා බයෙන් තමයි වැඩක් කරගන්නේ. ගොඩක් වෙලාවට මම එයා වඩාගෙනම තමයි වැඩ කරගන්නේ. මොකද එතකොට එයා දකිනවනේ අම්මා මොනවද කරන්නේ කියලා. එතකොට එයා දන්නවා ගොඩක් වෙලාවට අඬන්නේ නැතුව ඉන්නේ. ඔක්කොම කරලා ඉවර වෙලා වෙලාව බලනකොට හවස් වෙලා. හිතා ගන්නත් බෑ. අපේ රටෙන් දොරසලා ඉන්න හින්දාද මන් දන්නේ නෑ පුදුම ඉක්මනින් කාලය යනවා. දවස් ගෙවෙනවා. සතිය ඉවර වෙනවා. සමහර වෙලාවට මට දවසත් අමතක වෙනවා අද කවදද කියලා. ඒ තරම් ඉක්මනින් කාලය යනවා. අලුතෙන් ගෙවලා. අත්තම අලුතෙන්ම මහලෑවල පුතාට. ලස්සනයි හරිම ලස්සනයි. අපේ අම්මා බබාට ඇඳුම් ටිකකුත් මහලෑවලා තිබුණා. ඒ රෙද්ද නම් හරිම ෂෝක්. කුරුළු නිදාගත්ත වෙලාවේ මමට අක්කාලා ඉතුරු වැඩ ටිකක් කරගත්තා. නැත්නම් ඇහැරලා ඉන්නකොට මේව කරන්න වෙලාවක් නෑනේ. අක්කාලා වොෂ් එකකුත් දාගත්තා. අපේ
චූටි පැටිය බණ්ඩේට ආවේ දවස් ඉඳලා එයා කොච්චරක් ලොකුද දැන් කියලා බලන්න පොරොන්දක් මගේ තිබුණා. ඉතින් මගේ වැඩේම Google එකේ සර්ච් කරලා බලනවා. එයා කොයි වගේද දැන් මොනවද කරන්නේ මේ දවස්වල? පැටියා ලොකු වෙනකොට අම්මගේ බණ්ඩේ ඉරි ඇඳනවානේ. ඉතින් ඒ ඉරි ඇඳන එක දිහා බලලා පුදුම සතුටක් දැනුනේ. අනේ මගේ පැටියා ලොකු වෙනවනේ කියලා. වසින් දවස නුඹේ අම්මා වෙනස් වුණා නුඹ හින්දා ඒ අපූර්ව වෙනස බලාගෙන නුඹ එනකන් දින ගන්නා. Arya, ini betul, kau ini kan? Cuci ama ni kita kata. Enak ya. Ada ni. Oh, mana gila bonawa. Gula panci gila bonawa dadah. හැමදාම මම හවසට ඇවිදින්න යනවා. නමුත් දැන් මේ දවස්වල වෙදර් එක වෙනස් වෙන නිසා පල්ලෙහාට එක්කන් යන්නේ නැහැ. ඒ වෙලාවට මම ටිකක් බල්කනියට ඇවිල්ලා වටපිට පෙන්නනවා. මේ දවස් ටික එළියට ආවට තව ටික දවසකින් මෙහෙමවත් එළියට එන්න බෑ. ඒ තරම් රස්නේ. එතකොට ගිය ඇතුළට වෙලා තමයි ඉතින් ඉන්න ඕනේ. ඇවිදින්න යනවා නම් කොයි හරි මෝල් එකකට තමයි එක්කන් යන්නේ. එයාටත් නැත්නම් දවසම ගිය ඇතුළනේ. එතකොට කම්මැලි හිතනවනේ. ඔහොම ඉන්න ගමන් තමයි මතක් වුනේ රෙදි ටික ගන්න තියෙනවනේ කියලා. ඔය හා සමානව ඉතින් තව රෙදි ගොඩක් සෝදන්නත් තියෙනවා. ඒව සෝදලා වේලෙන්න දාගන්නත් එපා. ඔය රෙදි ටික කොහොම වේලලා ගෙට ගත්තට ඒ දවසේ මට රෙදි ටික නවා ගන්නත් හම්බුනේ නැහැ. ඇඟට හරි මහන්සි උදේ ඉඳලා වැඩ කරලා බවාවත් බලාගෙන ඊළඟ දවසේ තමයි ඉතින් රෙදි ටික නවා ගන්නත් පුළුවන් ඕනේ. චුරිදට මොනවද කොහෙද මේ කකුල දාන්නේ? අම්මගේ කුක්කු අල්ලන්න යනවද? අම්මගේ කුක්කු අල්ලන්න යනවද? කුක්කු අල්ලන්න හිරෝසේ අම්මා නිවසේ සොවසේදෝ හිරසාදෝ අපහැම ලන්ගෙරෝ සිනේ අම්මා. මගේ අද දවසෙන් ටිකක් කොහොමද ගත වුනේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මගේ වීඩියෝ එක බලපෑලට ගොඩාක් ස්තුතියි. नमस्सामि मोहि राजा नमस्तुते